හරි. ඒකේ බලන්න 6 වෙනි ප්‍රශ්නේ ඔයාලට දීලා තිනවා ග්‍රාෆික නිර්මාණයේදී යොදා ගන්නා වර්ණ ආදේශක වන්නේ RGB හා CMYK කියලා දීලා තිනවා. ඒතර RGB කියන්නේ red green blue කියන එක. ඊට වර්ණ ආදේශක දෙකක් තියෙනවා. එකක් RGB ආදේශකය. ඒතර R කියන්නේ red කියන එක, G කියන්නේ green කියන එක, සහ B කියන්නේ blue කියන එක. එතකොට RGB වර්ණ භාවිතා කරන්නේ පරිගණක තිර මත නැත්නම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ නැත්නම් ඩිජිටල් රූපවාහිනී යන්ත්‍රයක රූපදානය කරනකොට තමයි RGB වර්ණ ආදේශක භාවිතා කරන්නේ. තව වර්ණ ආදේශකයක් අපිට හම්බ වෙනවා CMYK කියලා. එතකොට C කියන්නේ cyan නැත්නම් ලානිල් පාට, M කියන්නේ magenta නැත්නම් දම් පාට, ඊළඟ Y කියන්නේ yellow කියන එක කහ පාට, ඊළඟ K කියන්නේ black කියන එක කළු පාට. ඒතර මේ වර්ණ හතරෙන් තමයි මුද්‍රිත පිටපත් ඔය පත්තර වගේ දේවල් මුද්‍රණය කරන, පොත්පත් මුද්‍රණය කරන CMYK වර්ණ ආදේශක තමයි භාවිතා කරන්නේ. ඒතර ඒකෙදී අනිත් දේ තමයි සෑම මූලික වර්ණයකම අපි කතා කරනවා ප්‍රභේද 255ක් තියෙනවා කියලා. ඒකත් ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර ඔක්කොම ගතෙන් 256ක් තියෙනවා. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් අංකණය කරොත් ඔක්කොම 256ක් තියෙනවා. ඉහත කුමන වර්ණ ආදේශක රූපවාහිනී හෝ පරිගණක තිර මත රූප නිර්මාණයේදී යොදා ගන්නු ලබයිද කියලා අහනවා. ඒතර පරිගණක තිර මත රූප ප්‍රතිදානය කරන්න RGB වර්ණ ආදේශකය තමයි භාවිතා වෙන්නේ. නම් පළවෙනි එකට එන්න ඕනේ RGB. තීන්ත ආධාරයෙන් කඩදාසි මත රූප මුද්‍රණයේදී යොදා ගන්නේ කවුද කියලා අහනවා. එතකොට CMYK වර්ණ ආදේශකය තමයි භාවිතා වෙන්න ඕනේ. ඒතර ඒක ලේසි. ග්‍රාෆික සංකෝචනයේදී යොදා ගන්නා හානිවන සංකෝචන හා හානි නොවන සංකෝචන අතර මූලික වෙනස ලියා දක්වා ගොනු ආකෘතිය වැගින් ලියා දක්වන්න කියලා තියෙනවා. දැන් ගිය අවුරුද්ද පේපරෙත් ඕක අර මතභේදයට තීච්ච ප්‍රශ්නයක් තමයි අර BMP ගොනු ආකෘති තිවිච්ච එක. BMP එතකොට අපි ඉගෙන ගන්න අච්චු පොතේදී හානිවන සංකෝචනයක් විදිහට බැලුවොත් ඇත්තටම BMP කියන හානි නොවන සංකෝචනය. ඒතර ඒක අර පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන ආගේ. ඒතර මේකෙදි තියෙන්නේ හානි වන සහ හානි නොවන සංකෝචන අවස්ථා දෙකේ ප්‍රධාන වෙනස්කම් මොකක්ද කියලා. හානි වෙනවා කියන්නේ ඒතර ගොනුවේ තීන තත්ත්වයෙම නැහැ, තීන ස්වරූපයෙම නැහැ. ඒතකොට සංකෝචනය වූ ග්‍රාෆිකය මුල් ග්‍රාෆිකය තත්ත්වයේ නොමැත. ඒකට උදාහරණ විදිහට හානි වනේවට ලියන්න පුළුවන් JPG TIFF වගේ ඒවා ලියන්න පුළුවන්. හානි නොවන සංකෝචනයක් ගත්තොත් සංකෝචනය වූ ග්‍රාෆිකය නැවත මුල් තත්වයේම ඇත. ඒ කියන්නේ හානි වෙලා නැහැ. මුල් තත්වයේම ඇත. එතන උදාහරණ විදිහට අන්න ඔයාලට ලියන්න පුළුවන් එකක් PNG ලියන්න පුළුවන්, GIF ලියන්න පුළුවන්, RAW ෆයිල් ලියන්න පුළුවන්. මේවා ඔක්කොම හානි නොවන සංකෝචන විදිහට. තව ඕනනම් BMP වැදගත්. BMP හානි නොවන වලට එන්න ඕනේ. එතකොට අන්න මේවා තමයි හානි නොවන සංකෝචන. ඒ කියන්නේ සංකෝචනය කරත් ගුණාත්මක භාවය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි හානි වෙන්නේ ඒක ක්වොලිටි එක ඩවුන් වෙනවා. ඔක මතක තියාගන්න. මම ඔයගලට කියලා දෙනවා WhatsApp එකේ අපි ෆොටෝ එකක් සෙන්ඩ් කරනකොට ක්වොලිටි එක ඩවුන් වෙන කතාව. මේ මෑතකේ තමයි ඒක අර අයින් කරන ඒගොල්ලෝ HD ෆීචර් එක එවලා දිනුනේ. නැත්තම් WhatsApp එක තුල ෆොටෝ හුවමාරු කරනකොට ඔයාලට හානි වෙන සංකෝචන තමයි භාවිතා කරලා තිබ්බේ. ඊළඟට තියෙනවා GIMP මුදුකාංගයේ භාවිතාන අයිකන් කිහිපයක් එහා පැත්තේ ඔයගලන්ට දීලා තිනවා. ඒකේ මෙවලම් වල නම් අහලා තියෙන්නේ. ඒතර ඒකෙදි පළවෙනියෙන්ම තියෙනවා ඔයාලට ක්ලෝන් මෙවලම, ක්ලෝනීය මෙවලම. ක්ලෝන් මෙවල නැත්නම් ක්ලෝන් ස්ටෑම් මෙවලම ග්‍රාෆිකයේ කොටසක් වෙනත් ස්ථානයකට පිටපත් කරන වගේ දෙයකට පාවිච්චි කරනවා. මම ගත්තොතින් ඒකෙදි A කියන්නේ ක්ලෝන් මෙවලම, ක්ලෝනීය මෙවලම. ඊළඟ B ක්ලෝන් මෙවලම භාවිතා කරන්නේ පිටපතක්, ග්‍රාෆිකයේ පිටපත වෙනත් ස්ථානයකට ගන්න. ඊළඟ B ඔය ලැසෝ ටූල් එක තියෙන්නේ. ලැසෝ ටූල් එක ග්‍රාෆිකයේ කොටසක් අවශ්‍ය ආකාරයෙන් තෝරගන්න වගේ දෙයකට පාවිච්චි කරනවා. ඊළඟ C perspective tool එක. perspective tool එක අපි කියනවා පින්තූරයක දෘෂ්ටි කෝණය වෙනස් කරන්න, පැති දෙක මාරු කරන වගේ දෙකට දෘෂ්ටි කෝණය වෙනස් කරන perspective tool එක පාවිච්චි කරනවා. ඊළඟ D measure tool එක. measure tool එක භාවිතා කරන දිග පල්ල වගේ දේවල් මැන ගන්න කව කටුවක් වගේ tool එකක් තමයි තියෙන්නේ measure tool එක. ත්‍රියාව භාවිතා කරන්නේ අපිට
පරිමාව වගේ දෙයක් දිගපල්ල වගේ දෙයක් මැනගන්න වගේ දෙයකට පාවිච්චි කරනවා. ඊළඟ නැවත ආපවර හතරවෙනි එක අහලා තියෙනවා මම MCQ පේපර් එකත් මේක සාකච්ඡා කරා සජීවීකරණයක ට්වින් රාමු යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියලා. මූලික රාමු දෙකක් අතර මැද්ද ඇතිවෙන චලනයට අපි කියනවා ට්වින් රාමුවක් කියලා. ඒතර ඒක පැහැදිලි කරන්න ලියවෙන්න ඕනේ මූලික රාමු දෙකක් අතර සිදුවන චලනය අපි කියන ට්වින් රාමුව කියලා. ඔඩෑසිටි මෘදුකාංගයක පහත අයිකන වල භාවිතය පහදන්න තියෙනවා. ඒකදී බලන්න මුලින්ම තියෙන්නේ P මෙවලම තියෙන්නේ ශ්‍රව්‍ය කප්පාදුව. P එක භාවිතන ශ්‍රව්‍ය කප්පාදුවට. ඊළඟට Q මෙවලම භාවිතන I අකුරේ ටූල් එකේ MCQ පේපර් එකත් ඔයගලන්ට තිබ්බා. තෝරා ගැනීම තේරීමේ මෙවලම R එක නම් ප්ලේ බටන් එක නැත්තම් ක්‍රියා කරවීමේ මෙවලම තමයි එන්නේ. ඊළඟට ආපහු නැවත අංක 6 සජීවීකරණ මෘදුකාංගේ නැත්නම් ඇනිමේෂන් මෘදුකාංගේ මේ කුමක් ලෙස හඳුන්වයිද කියලා අහනවා. ඒතකොට මේ තියෙන්නේ ටයිම් ලයින් එක. නැත්තම් අපි කියනවා කාලතිර. හරිද? කාලතිර වේදිකාව වගේ තමයි මෙයාගෙත් වෙන්නේ ටයිම් ලයින් එක. ඒතර මෙයාගෙන් අපිට කරන්නේ ඒත් අර ඇනිමේෂන් එකේ කාල තීරණය කරගන්න තමයි මෙයා භාවිතා කරන්නේ. අපි අර FPS frame per second කියලා එකක් කතා කරනවා. ඒතර අර PVS-ට අහුවෙන්නේ නැති වෙන චලනයක් එක් කරන්න තප්පරයට FPS frame 24ක් ප්ලේ කරනවා කියන කතන්දරේ ඔන්න ඕක ඇතුලේ තමයි යන්නේ. ඊළඟට ඒකේ 7 වෙනි එක දෙනවා Windows Movie Maker මෘදුකාංගයේ කාලතිර වේදිකාවේ වැදගත්කම කුමක්ද කියලා. ඒකත් මම MCQ පේපර් එකේදී සාකච්ඡා කරා කාලතිර වේදිකාවේ වැදගත්කම කුමක්ද කියන එක. පින්තූර, වීඩියෝ, ශබ්ද වගේ දේවල් පෙළගස්ව ගන්න තමයි මෙයාව පාවිච්චි කරන්නේ කාලතිර වේදිකාව. පින්තූර, වීඩියෝ සහ ශබ්ද වගේ වැනි දේ පෙළගස්වීමට තමයි මේ තියෙන කාලතිර වේදිකාව කියන මෙවලම භාවිතා කරන්නේ.